අද හේංගම යනවා පැල්කකින් ඇවිල්ලා තියෙන්නේ. මඩ පෙරෙන්නම කාපියෝ. මඩ පෙරෙන්නම කාපියෝ. बोले हिंगा मराले අපේ හේන උරෑන කලා ගමනකම් උඹ පැල්කොටේටලා මොකද කරේ? ඒක තමයි මහංගමරාලේ. මම හිතුවේ ඌරු නෑනක් නොවේ මහසෝනා කඩාපාතුනා කියලා. දන්නව නොවේ ඉතින් කරුවලට මම බොහොම බයයි කියලා. අනිකේ මහ කරුවලේ වල්ලූරෝ කියලා දන්නවනම් මම යනව නොවේ. හේන කාදෙමෝ වගේද මහංගමරාලේ මට මොකක් කරේ අතනවාන්තනාවක් වුණොත්. අනේ උඹ වගේ මෝඩේ. උඹ වගේ බයිකුල්ලෙක් එක මිම්මනතර මම නම් හේන් කරන්නේ නෑ හිංගා මරාලේ. උඹ කරන මලේ ලව්වක් උඹ තනියම කරාපා. හැබැයි උඹ එහෙන රැක ගන්න බැරි වුණොත් හිංගා මරාලේ උඹට බඩගින්නේ තමයි මේ දෙන්න වෙන්නේ. වෙනසර වල වගේ උඹට දෙන්න දානි ගෝනි මාළඟ නැති කිය හොඳට මතක තියාගන්න හිංගා මරාලේ. ඒකත් එහෙමද මහංගමරාලේ? මහංගමරාලත් මතක තියාගත්තන හොඳයි. මේ සැරේ මම කරන හේනේ ඇස්වැන්න තරම් අස්වැන්න මේ ගම් තුලානේ මොකාගේ හේනකින්වත් ගන්න බැරි වගේ. එදාට ඉතින් මහංගමරාලටත් ඔය කීප විදිහටම තමයි මට ඉතින් කරන්න වෙන්නේ. ඒවා අපටත් බලා ගන්න බැරුව හිංගා මරාලේ. හොඳා මම ගොහින් එන්නම් එහෙනම් හිංගා මරාලේ. අපිට තරගට හේන් කොටන්නක් තියනව නෑ. ඉතින් සුණං වෙලා කොහොමද? හොඳයි එහෙනම් බලමුකෝ මහංගමරාලේ මේ හේංගමරාල පාදන්න පුළුවන්ද කියලා. ආමිනේ මාර වැඩක් නෑ වෙලා තියෙන්නේ. අර හිංගමයා පෙරරගෙන ගොහින් ඊයේ රාත්‍රියේ අපේ මුළු හේනම ඌරංචුවක් ආදමනකම් මේක බලන් ඉඳලා නෑ. අනේ අප්පේ මම ඔහෙට කීව නොවේ ඔය හිංගමරාලත් එක්ක හේන් කරන්න යන්න එපා කියලා. ඕක මහ බය ගුල්ලා. දැන් ඉතින් මෙදා කන්නේ බඩගින්නේ තමයි ඉන්න වෙන්නේ. ඒක තමයි හාමිනේ. මම මේ කල්පනා කරේ අර හීම් බණ්ඩගෙන්වත් හේන කොටලා දෙනකන් අතමාරුවක් කරගන්න කියලා. ඒක නෙවෙයි හාමිනේ. අර හීංගමයා ඌරන්ට හේන කන්න දුන්නම අදිවට මහ පුරසාරමුකුත් දෙඩුවනවෑ. අපේ ඕකගේ කයිවාරුවයි බියගුළුකමයි විතරයි නොවැ තියෙන්නේ. ඉතින් ගමරාලේ ඔය හීංගමයා මොනම කරනවා කියලායි දෙඩුවේ. මට හීංගමයා එක තරගට හේන් කොටලා වැඩිම අස්වැන්නක් අරන් පෙන්නන්න කිව්වනවෑ හාමිනේ. ඒ පාර හීන් ගමරාලට මොන යකෙක් වෙහිලාද? මේ අහල පහල ගම් තුලානේ හැමෝම දන්නව නොවේ අපි මහ ගමරාලත් එක්ක හේන් කරන්න කෙනෙක් නැති විත්තිය. ඒක නෑ හාමිනේ. මම හීන් ගමරාලව විහිළුවට ගත්තා කියලා ඒකට හොඳටම තරහ ගියා නෑ. ඕක කුකුල් කේන්ති කාර්යය නොවේ. ගමරාල මොකෑ ඔය හීන් ගමයව උස්සන්න ගියේ. ආයේ එහෙමනම් ඔය වැඩ කරන්න යන්න එපා. ඇති අන්තා ඔය අහල පහල තියෙන පොළු කෑල්ලකින් අපේ ගමරාලට ඇද බාපු නැති එක. ඒක නම් ඇත්ත තමයි හාමිනේ. මොකෑ ඔහෙට වෙලා තියෙන්නේ? මූණත් නිකන් කරත්තෙට හුණු කජුලෙල්ලක් කරගෙන තරහ ගන්න නැතුව වෙච්ච කාරණේ කියලා ඉඳින් ගොයින් ගමරාලේ. අනේ උඹ කඩවහගෙන ඉඳින් ගෑනිය. උඹලගේ අපොච්චක වැඩ නිසා තමයි මට එක එක කාලා ඔච්චම් කරන්නේ. උඹලගේ අපොච්චක මන්ත්‍ර සමත්‍රය උගන්ලා දුන්නා නම් එක එක කාලා මට ඔච්චම් කරන්නෙත් නෑ. ඊයේ රෑ අර වල්ලූන් රෑන අපේ මුළු හේනම කාලා ඉවර කරන්නෙත් නෑ නෝය. අනේ අප්පේ ඒ කියන්නේ ඌරු රැළ හේන පාලු කරා කියන එකද? ඌරු ඇවිත් මුළු හේනම පාලු කරනකන් ඔහේ පැල් කොටේට වෙලා මොකද කරේ? ඔහේ ඉතින් දන්නවනේ මම ඔය යකුන්ට සත්තුන්ට කරුවලට බය වෙච්චේ.
ඌරු එලවන්න කියලා කොහෙම නිකන් මරුන් කන්න කියලා දොහේ මට කියන්නේ. උඹලගේ අප්පොච්චක මන්තර සාත්‍රය ඉල්ල දුන්නා නම් අහවරයි නෝය. මගේ හේනට ආරක්ෂාවක් දාගෙන මම හේන රැකගන්න. අනික මට බය වෙන්න දෙයක්වත් නෑ නෝය. අප්පොච්චික මන්තර සාත්‍රය ළඟ ඇතනම් අපේ මාදී ගාවනව මේ වගේ මනුස්ස පරාණයක් එක්ක අපේ අප්පොච්ච ඔහෙට මන්ත්‍ර සාත්‍රය දෙන්න මනාප නැතුවා. ඔහේ කුකුල් කේන්තිකාරයා කියලා. ඔගේ අප්පොච්චා මන්තර සාත්‍රය තියාගන්න කියාපිය. මේ සැරේ මම මහගමයට පෙරදුනාට පස්සේ මටයි උඹටයි උඹේ අප්පොච්චට කොහොමත් වසන්න වෙන්නේ නෑ මේ ගමේ. මොන ඉලව්වක්ද මේ පාර කරගෙන ආවේ? කොහොමත් ඔහේ ඉතින් අපිට ගමේ වසන්න පුළුවන් වැඩ කරලා තියෙනවය. එහෙම ඉලව්වක් නෙමෙයි ගෑණිය මම කිව්වේ. මට උදේ මහගමයා මුලිච්ච වුණා. ඒකම මට හොඳටම සෝලි තිබ්බා එහෙන පාරු කරා කියලා. මහගමයා මට කිව්වා මගෙත් එක ආයෙ හෑන් කරන්නේ නැහැ කියලා. ඉතින් මම ඒකටත් දැක්කලා උන්දට කිව්වා මේ පාර බලමුකෝ අස්වැන්න වැඩිපුර තියෙන්නේ උඹේද මගේද කියලා. ඒක අප්පොච්චා මට මන්ත්‍ර සාත්‍රය දුන්නා නම් ඒක හරි අපූර්වට කරන්න තිබුණා නෑ. කොහෙද ඉතින් මගේම මටම කෙලවෙන ගන්න ඔය බලන් ඉන්නේ. හරි මම අප්පොච්චට කියන්නම් ඔහෙට මන්ත්‍ර ශාස්ත්‍රය උගන්වන්න කියලා. හැබැයි ඉතින් ඔය මහගමරාල ගොවිතැන බතට හරිම දක්ෂයා. ඔහෙට පුළුවනිද ඉතින් ඔය මහගමරාල අපරාධ කරන්න? ඒ මොකෑ බැරි. ඔහේ ගැන අප්පොච්චක මන්ත්‍ර සාත්‍රයට ඕන දෙයක් කොළ හැකි. ඔහේ ගැන අවිශ්වාසයක් තියාගන්න එපා. ඔහේ කොහොම හරි හෙට ගොහිල්ලා අප්පොච්චගේ මන්ත්‍ර සාත්‍රය මට ඉල්ල දෙන්නකෝ. ඇත්තටම හීන් ගමරාල මේ ගමන මහ ගමරාලට පෙරදුනොත් ගම හාමිනේට මමත් පෙරදුනා වෙනවා. අනික අපේ අප්පොච්චගේ මන්ත්‍ර ශාස්ත්‍රෙත් ගමේ උන් හැලුවට ගනීවි. ඒ නිසා ගොහින් අප්පොච්චට කියලා හීන් ගමරාලට මන්ත්‍ර ශාස්ත්‍රය උගන්වලා දෙන්න ඕන. මොකෑ මේ හේන්කෙලි උඹට එක පාරම මේ පැත්ත මතක් වුණේ? එකපාරම කියන්නේ අප්පොච්ච මම ගිය සතියේත් ඇවිත් ගියා නෝය. හොඳ එහෙනම් කියාපන්කෝ බලන්න ආව කාරණේ මොකක්දයි කියලා. අප්පොච්ච මම මේ ආවේ වැදගත් කාරණයකට නොවේ. වැදගත් කාරණාවක් කිව්වා. එහෙනම් කියාපන් බලන්න ඒක මොකක්දයි කියලා. අපේ හීංගමරාලට අප්පොච්චගේ මන්ත්‍ර ශාස්ත්‍රය උගන්වලා දෙන්න කියලා කියන්න තමයි මම මේ ආවේ. මම හේන්කෙලි උඹට කී දවසක් නම් කියලා තියනවද උඹේ ඔය හේන්ගමරාලයට මන්ත්‍ර ශාස්ත්‍රය දෙන්න බෑ කියලා. ඕකා මහ මෝඩයා. ඒ වගේම කුකුල් කේන්තිකාරයා නොවේ. ඉතින් ඔය වගේ එකකට මේ මහා බල සම්පන්න මන්ත්‍ර ශාස්ත්‍රය දුන්නාම ඕකා මොකෙන් මොකක් කරයිද දන්නේ. එහෙම මොකුත් කරන්නේ අප්පොච්චා. හීන් ගමරාල මොනවා වුණත් හරි අහිංසක මිනිස්සයා. කොයි කාටද මේ තාක් කරදරයක් කරලා තියෙන්නේ? කාට වුණත් තරහ යනව නොවේ අප්පොච්චා. ගමේම ඉන්නේ උන් උන්දට උසුළු විසුළු කරද්දි අප්පොච්චගේ මන්ත්‍ර ශාස්ත්‍රය දුන්නා නම් උන්දගේ බියගුළුකම නැති වෙනව නොවේ. අනික ඉතින් ගම්මු උන්දට විහිළු කරන එකත් නවතිනවා. ඒ ඔක්කොටමත් වඩා අපේ හේන ආරක්ෂා කරගන්නත් පුළුවන් නොවේ. ඊයේ ඉඳන් නහයෙන් අඬන ඉන්නවා උන්. මහන්සි වෙලා කරගත්ත හේන ඌරු රෑනක් ඇවිත් පාලු කරලා දැම්මා කියලා. ඉතින් ඔකට කියාපිය නැල්පොටේට වෙලා හිසෙන් ගන්සෙන් පොරවාගෙන ඉන්නැතුව හේනට එන කැලා සතා සීපා වගේ භෝගය ආරක්ෂා කරන්න කියලා.
ඕකට ආය මන්තර සාත්‍තර ඕනේ. උන්ද කළුවරට යක්කුන්ට සතාසි උපාවට බය බව අප්පොච්ච දන්නව නොවේ. මෙහෙම ගියොත් මහන්සියෙන් වගා කරපු භෝග සතාසි උපාවට දීලා අපිට බඩගින්නේ මිය දෙන්න තමයි වෙන්නේ අප්පොච්චා. ඒකත් හැබෑද. එහෙනම් ඕකට වෙලාවක එන්න කියාපන්කෝ. හැබැයි ඉංකෙලි මම මේ කැමැත්තකින් එහෙම ඕකට මේ මන්තර සාත්‍රය දෙනවා හැම නෙවෙයි. උඹේ පෙරැත්ත කිරිල්ල නිසාම දෙනවා. ඒ නිසා ඕකට කියාපම් මේ මන්තර සාත්‍රයෙන් කිසිම අවඩක් කරන්ට එපා කියලා. අප්පොච්ච බය නැතුව ඉඳින්කෝ. මම ඒක බලා ගන්නම්. මම උන්දට කියන්නම් අප්පොච්ච කියාපු විදිහටම කරන්න කියලා. ඔහේ ගෙදර එනකන් තමයි මම බලන් උන්නේ. එහෙම කොහෙන් අතන අද කොහෙන් අපොච්චට අර කාරණේ කතා කරාද? ඒක කියන්න තමයි මම ඔහේ එනකම් බලන් උන්නේ. ඕන් අප්පොච්ච ඔහේට මන්ත සාත්තරේ දෙන්න මනාප වුණා. හැබැයි ඉතින් ඔහේ මන්ත සාත්තෙන් කිසිම කෙනෙකුට හිංසාවක් කරදරයක් කරන්නේ කියලා පොරොන්දු වෙන්න ඕන. මම ඉතින් කාට කරදර කරන්නද? මම ඔය මන්තර සාධනය ඉගෙන ගන්න තරන්නේ මගේ හේන සතාසි පායෙන් බේර ගන්න තියෙන ඕමනාව හදනවා. එහෙනම් ඔහේ හෙටම ගොහින් අපේ අප්පොච්ච මුණ ගැහිලා මන්ත ශාස්ත්‍රය ඉගෙන ගන්න පටන් ගන්න. හැබැයි ඉතින් මන්ත ශාස්ත්‍රය ඉගෙන ගත්තට පස්සේ හේන සතා සීපාවට කන්න දීලා බලන් ඉන්නවා එහෙම නොවේ. උඹට පිස්සුද ගෑණියේ? එහෙම කරන්නේ මම මෙච්චර නැහින්නේ. ඕකනේ අපේ අප්පොච්ච කියපු කතාව ඇත්ත නොවේ. ඔහේ කුකුල් කේන්තිකාරයා කියලා. හෙට ගොහින් අප්පොච්චගේ හිත දිනාගෙන මන්ත ශාස්ත්‍රෙත් හොඳින් ඉගෙන ගන්න. Entin narukar vela kumane hilume pane rule warari. Entin narukat no namala ke mana no dalna ko itagas nama itu pagalum. Narukat wala ke nama mata se itu pagalum. Ini nina nakamaina. හේංගමරාලේ උඹට දැන් මේ මන්තර ශාස්ත්‍රය ගැන හොඳ අවබෝධයක් තියෙනවා. දැන් ඉතින් උඹට මේ ශාස්ත්‍රයෙන් කරන්න පුළුවන් ඕන දෙයක් කොල හැකි. මේ ශාස්ත්‍රය උඹ හොඳ වැඩවලට විතරක් පාවිච්චි කරාපන්. දැන් ඒ බව හිතේ තියාගෙන ගොහින් උඹේ වැඩ කටයුතු ඉෂ්ට කරා ගනින්කෝ. මම එහෙම කරන්නම් මාමන්නේ. එහෙනම් මං ගොහින්ලා එන්නම්කෝ. එහෙනම් හොඳා. මම මේ කැදෙන්නේ මගේ මේ හේන සරුසාර නස්සන්නලා සදාසි බාවේ මෝගේ ආරසා කරලා දෙන්න. ඔබට ඇටි කරන්න පුළුවන් දෙයක් සෝ. එහෙමයි. ඔබතුමා කියන ඕන දෙයක් මම කරන්නම්. එහෙනම් ඔබ හෙටේ නම් මේ වැඩේ කරන්න පටන් ගන්න ඕන. හොඳා කමරාලි. මම හෙටින්දම කරන්නම්කෝ. එහෙනම් දැන් තෝපා. මම යකායක කතා කරගෙන ඉන්න කවුරු හරි දැක්කවද්ද? එහෙම වුණොත් ඉතින් උන්ට යක්කු පේන්නේ නෑ නෝ.
උන් හිතයි මට පිස්සු කියලා. අනේ අම්මපා ඒකත් හැටේටෙන් පහුගිය දවස්වල යක්කුන්ට බයේ හේන සතා සේපාවන්ට කන්න දීලා බලන් හිටපු මම අද යක්කුන්ගෙනුත් වැඩ ගන්න කට්ටඩි රාළ කෙනෙක් නොවේ. මොකෑ ඔහේ තනියම hina වෙවි ගෙදර එන්නේ? මේ ඒවා ගෑනුන්ට ඕන නැති දේවල්. ඔහේ ගොහෙන් මට මොනවා හරි කන්න බෙදාගෙන එන්නකෝ. හේංගමයා මාව පරාද කරන්න තරඟ තිබ්බට ඕකට පුළුවෙන්ද මගෙත් එක හේන් කරන්න. ඒත් හාමිනේ හේංගමයා ගොවිතැන් කොරාම කියමුකෝ. උන්දෑ කොහොමද කැලා සතාගෙන් හේන ආරක්ෂා කරන්නේ? ඒක නම් හැබෑව ගමරාලේ. ඒත් ඉතින් හීන් ගමරාල ඔය හැටි සමච්චලයට ගන්න එක නම් ඒ හැටි හොඳ වැඩක් නන් නොවේ. ඔව් ඒක නම් ඇත්ත නෝන. හැබැයි ඉතින් මොනවනත් හේංගමරාල මගෙත් එක්ක ගොවිතැන් බත් කරන්න එකටම හිටපු මිනිස්සයා. දැන් ඉතින් මොනව කරන්නද හාමිනේ? මටත් ඒ වෙලේ හොඳටම තරහා ගියා නෝය. පුළුවන් වුණොත් ඒක දිහාට ගොහිල්ලා හේංගමරාලට කියන්න ඕන. ඔය තරහ මර අතර දාලා දෙන්න එක හේනක්වත් කොටමු කියලා. ඒක නම් හොඳ වැඩක්. ඔහෙට බඩ කිනිත් ඇතිනේ. මම කන්න බෙදාගෙන එන්නම්. මොකද මේ මාගමරාල මේ පැන්නේ තරඟට හේන් කොටන්න ගියා කියලා නෙවෙයි මම හිතාගෙන උන්නේ. ඔය තරම් කිරිය ඕන නෑ හේංගමරාලේ. මොනවනත් එදා ඉඳලා අපි දෙන්න එකට නෑ ගොවිතැන් කොලේ. මේ සැරේ මම පැල් රකින්න යන්නම්. අපි ආයෙ එකතු වෙලා හේන් කරමු හේංගමරාලේ. නෑ මේ තරගේ කරන්න ඕන. දැන් ඉතින් මාගමරාලත් අදන මෙතන රස්තියාදු වෙන්න දුන් ගොහින් ඔහේගේ හේන කෙටුවා නම් අහවරයි නෝය. මම නම් හේන කොටලා බෝග හිටවලත් ඉවරයි නෝය. හේංගමරාලේ එහෙම කොලේ කොහොමද? මම ඊහන්දාවේ තොහෙගේ හේන් ළඟ යද්දී එක උදුළු පාරක්වත් ගහලා තිබුණේ නෑ නෝය. ඒක ඔහේගේ අස්වල දෝෂයක් වෙන්නේ නැති මා හිතේ. දැන්ම ගොහින් මයි හේන අස්වද්දලාද නැද්ද බැලුවනම් හොඳයි නේද මාගමරාලේ? එහෙම කොලා නම් ඒක හාස්කමක් නොවෙන්න ඕන. හොඳා. මම ගොහින් බලන්නම්කෝ ඔහේ කියන කතාව ඇත්තක්මද කියලා හේංගමරාලේ. මොකද ඔහෙ කඩා බිඳගෙන දුවගෙන එන්නේ? මොන යක්ෂයාද මුලිච්චි උනේ? අනේ අපේ හාමිනේට කියන්න අපේ මේ හේංගමරාල හරි හාස්කමක් නොවේ කරලා තියෙන්නේ. ඊයවහ මම හේංගමරාලගේ හේන ළඟින් යද්දී හේන එක තනකොළ ගහක්වත් ගලවලා තිබුණ නෑ නෝය හාමිනේ. දැන් බලද්දි හේන කොටලා බෝග හිටවලත් ඉවරයි. ඔහේ වෙදරාල ළඟට එක්ක ගොහින් හිස කුඩිච්චියක්වත් දාන්න වෙයි මගේ හිතේ. හාමිනේ මේ මොන කරපයක් කතා කරනවද මන් දන්නේ නෑ. ගොහින් ඔය තියෙන දේක් බෙදන් යන්න මට සප්පායන් වෙන්න. මට හොඳටම බඩගිනි. ඔහේ මොනනස් පෙත්තියක්ද මේ කොරලා තියෙන්නේ? අර කළුවගේ එළු පට්ටියෙම අපේ හේනේ මැරිලා වැටිලා ඉන්නවා කියලා පිනා දුවගෙන ඇවිත් කිව්වා නොවේ. කළුවගේ එළු පට්ටිය මොනව කන්නද මගේ හේනට ආවේ? මගේ හේන වනසන්න එන්න කොයි එකකටත් ඕක තමයි සිද්ධ වෙන්නේ. කළුවා මහ නහයට අහන්න නැති එක.
ඔහෙට යහතින් ඉන්න දෙන එක නෑ ඒක. කළුවා මොකෙද්ද මේ හේංගමරාලට? ඕකා මාත් එක්ක හැප්පෙන්නවොත් ඕකව මං උඩුකුරුඤ්ඤම් කරලා පස්ස බලන්නේ. ඕකත් එක්ක ඔහේ හැප්පෙන්න යන්නේ නැතුව පාඩුවේ ඉන්න. ඕක මහවසවර්තිය. ඒව කොහෙන්ද මේ මාත් එක්ක? මම හේන පැත්තට කොහෙන් එන්නම්කෝ. කළුවා මොකාටද එන්නේ කියලා බලන්න. හාමිනේ මහ නැස්පැත්තියක් නෝ වෙලා තියෙන්නේ. ඇයි මොකද වෙලා තියෙන්නේ? අර හේංගමරාලගේ කරුසාරට තිබුණු හේනට කළුවගේ එළුපට්ටේ ගිහින් ඔය උන් සේරම එතනම මැරිලා ඇද වැටිලා. ඒකට කුලප් වෙච්ච කළුවා හේංගමරාලත් එක්ක පැටලෙන්න ගොහින් හේංගමරාල මොකද්දෝ බලගත්ු මාන්තරයක් මතුරලා කළුවට උඩුකුරුඤ්ඤම් කිව්වා විතරයිලු. ඒක එතනම මැරිලා වැටුණලු. ඔන්න ඊට පස්සේ ආරච්චිලා කට්ටියත් එක්ක හේංගමරාල වල්ලන්න ගොහිල්ලා ගම පීර හොයනවලු. අනේ අප්පේ මේවා කොහෙන් ගොතනින් කෙලවර වෙයිද මන් දන්නේ. ඒක නෝ හාමිනේ මමත් කල්පනා කළේ. කෝකටත් මම ගොහිල්ලා හේංගමරාලව බලාගෙන එන්නම්කෝ. මොකද මනුස්සයෝ මේ කරපු වින්නැහිය. අර කළුවා එතනම මරා දැම්මලු. ආන් ඔහේ ආරච්චිලා ගම පීර හොයනවලු. දැන් නම් ඉතින් ඔහෙට ගැලවුමක් නෑ. කට වහගෙන ඉඳින් යන්නේ. මම ආරච්චිලාවත් උඩුකුරුඤ්ඤම් කරලා යාවේ. අනේ අපේ මේ මිනිහා කරලා තියෙන වින්නැහිය. ඒක තමයි ඔහෙට අපේ අප්පොච්ච මන්ත සාත්‍රේ දෙන්න බෑ කිව්වේ. ඔහේ කාගෙන් බේරුණත් අපේ අප්පොච්චගෙන් නම් කොහොමවත් බේරුමක් නැති වෙයි. උන්ද ඔහෙට හොඳ පාඩමක් උගන්වයි. මට ඔය එකක්වත් ලොකු නෑ බොල. මම උන්දවත් උඩුකුරුඤ්ඤම් කරලා යාවේ. උඹට නම් හොඳක් සිද්ධ වෙන්නේ නෑ හේංගමරාලේ. උඹ මහා ගුණමකුවෙක්. මම උඹත් එක්ක එක මොහොතක්වත් ජීවත් වෙන්නේ නෑ. මම යනවා යන්න. හේංගතන ඔහොම නැවතියන් ආයෙමත් නොකියුවා කියන්න එපා. එහෙනම් ඉතින් තෝත් උඩුකුරුඤ්ඤම් මාත් උඩුකුරුඤ්ඤම්. ඉතින් තවත් මේ වගේ ලස්සන කතන්දර බලන්න අපේ YouTube channel එක subscribe කරලා තියාගන්න. bell icon එක click කරන්න අමතක කරන්න එපා.